everyone, welcome back to my YouTube channel. Welcome back to our YouTube channel. ඉතින් මං ගියා අවුරුද්දට කට්ටියට බඩු ගන්න. ඉතින් මේ vlog එක මම මුලින්ම හිතුවේ මං ඒ තෑගි ගන්න vlog එක විදියට එතනින් කරලා ඉවර කරනවා කියලා. හැබැයි අපේ ජීවිතේ වෙන්නේ අපි එක්ස්පෙක්ට් කරන දේවල්ම නෙවෙයි. හායි. මෙන්න මගේ පරණම යාළුවෙක් ඉස්කෝලේ සෑහෙන කලින් හම්බුනේ නෑ. කලින් හම්බුණා. ඊට මෙයා මට සෑහෙන උදව් කරා තෑගි ටික තෝරගන්න. බයි කිය. ඉතින් එහෙම පටන් ගත්ත vlog එක අන්තිමට හවසේදී මම තීරණය කරනවා අවුරුද්ද vlog part 1 part 2 කියලා ගේන්න. හැබැයි ඒක ඊට පස්සේ වෙනස් වෙනවා day vlogs විදියට. ඉතින් මේ vlog එකේ මම මාර විදියට කියවලා ළමයි මට හිතුණා මේ කියවනෝ වැඩි කියලා. ඇත්තටම කියවනෝ වැඩි. ඉතින් මම මෙතන කියන්නේ මම first time මගේ පවුලේ හැමෝටම මම තෑගි ගත්තා කියන එක තමයි මම ඔය උතන පැහැදිලි කර කර කියන්නේ. සහ මං අසනීපෙන් ඉඳියේ. ඉතින් අසනීපෙන් ඉඳලා ඔළුව උස ගන්න පුළුවන් වුණ දවසේම මම ගියා ඉතින් පඬිතකමට තෑගි ගන්න. ඊට පස්සේ ඒ කරපු පඬිත වැඩේ නිසා උන දේවල් ඔයාලට බලන්න පුළුවන් මගේ vlogs දිගටම බැලුවොත්. ඉතින් ලොකු දෙයක් උනෙත් නැහැ. හැබැයි ඉතින් දිගට මට මුකුත් ගත්තේ නැහැ. ඒ සල්ලි හැම මං ගාව තියනවා. මම යන්න පුළුවන් වෙන වෙලාවක ගිහිල්ලා මං ගන්නවා. එහෙම නැත්තම් සල්ලි කන ඇප් එක තියෙනවනේ. අලුත්ම ඇප් එක සල්ලි කන ටෙමු එක මට හිතුණොත් මට ඒකේ මං බඩුවක කාඩ් එකට දාගෙන තියෙනවා. එහෙමනොත් ඒ ටික ගන්නවා. ඉතින් ඊට පස්සේ මම ඔය ගත්තු ප්‍රසන්ට්ස් ඔතනවා. මම මේකේ ළමයි ඇත්තටම මේ එකින් එක ප්‍රසන්ට් පෙන්නන වීඩියෝ එකක් අරගෙන තිබ්බේ. හැබැයි මට හිතුණා මම මේක ප්‍රසන්ට් පෙන්නන වීඩියෝ එකක් විදිහට vlog එකක් විදිහට පටන් ගත්තට මං අන්තිමට ඉවර කරන්න එහෙම නෙමෙයිනේ. ඒ නිසා ඒකත් දැම්මොත් මේක ටික වැඩි වෙයි, බෝරින් වෙයි කියලා හිතුණ නිසා මං මේ වීඩියෝ ක්ලිප් එක හැමම අයින් කරා. කොහොම හරි ඉතින් ඔය ගත්ත තෑගි මං ඔතනවා. ගෙදර අයට නම් බෑග් වලම දාලා ඒ ටික නිකන් සෙලෝ ටේප් කරා. ඒත් එළියට ගෙනියන කියන්නේ පිටට ගෙනහිල්ලා දෙන ඒවා මම ලස්සනට රැප් කරා. ඉතින් ඔන්න ඔහොම තමයි උනේ. දැන්ට නම් ඉතින් ඔය ඔයාලට පේනවා වගේ මං අවුලක් නැතුව ඉන්නවා. ඔය කාලේ මං ගොඩක් අසනීප වෙලා ඉඳියේ ඇත්තම කිව්වොත් සති 3ක් විතර අසනීප වෙලා ලෙඩේ හොයාගන්න සති 2ක් විතර ගියා. ඉතින් ඊට පස්සේ ආපහු නොහිතපු විදියට අසනීප වුණා. ඉතින් ඔය ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ vlogs ටික දිගටම බැලුවොත්. ඇත්තට මේ 12 වෙනිදා මන් දන්නවා දැන් මැයි මේ යන්නේ. ඒත් ඉතින් මට වැඩත් එක්ක vlogs edit කරලා දාගන්න බැරි වුණා. ඉතින් මම මේ අද කොහොම හරි වෙලාවක් හොයාගෙන vlogs edit කරලා දැන් මේ මම voice කරනවා. දැන් තමයි edit කරෙත්. දැන් තමයි ඉතින් මේ voice කරන්නේ. ඉතින් මම ඔන්න ඔහොම ඉතින් හැබැයි මම එදා ඔක්කොම මේ රැප් කරේ නැහැ. මොකද මට මහන්සි වගේ දැනන නිසා මට පුළුවන් ටික මම රැප් කළා බිල් ගලවලා තෑගි දෙන්න බෑනේ බිල් එක. තරම් චුට්ටක් මේව කරා. දැන් මං කන්න කියලා හදන්නේ දවල්ට. දැන් වෙලාව 2:10යි. කනවා කාලා මං චුට්ට නිදා ගන්නවා. මොකද මට දැන් චුට්ටක් අමාරුයි වගේ. මම දවල්ට කාලා බෙහෙත් දීලා මම නිදා ගන්නවා. ඊට පස්සේ කොහොම හරි අද දවසේ අතට මම රැප් කරනවා. මම රැප් කරලා ඉවර වෙලා කාලෙට අප්ඩේට් එකක් දෙන්නම්. හයි දැන් මම voice එක ගැන හිතන්න මෙපා. දැන් වෙලාව 5
11:49යි. මම නිදාගෙන දැන් නැගිට්ටේ. මම හිතුවා මේ මම අද වීඩියෝ එක පටන් ගත්තේ මම ගන්න ගිෆ්ට් යන විදිය ගන්න එක විතරක් කියලා. ඒ වුණාට මට හිතුණා මේතන ඉඳලා අද දවසේ ඉඳලා අවුරුදු 5 වෙනකන් මේක අවුරුදු vlog එකක් විදියට දිගට කරගෙන යන්න. ඉතින් මම part 1 part 2 කියලා ගියෙන්නම් ඕගලන්ට. ඉතින් අද 12 දැන් ඉස්සෙල්ලා කෝල් කරා ඒගොල්ලෝ ගෙදර හැමෝමත් එක්ක එනවා කියලා කන්දි විහාරය යන්න. ඉතින් මටත් එන්න කිව්වා. සාමාන්‍යයෙන් මෙහි අපේ ගෙදරින් යන්නේ හෙට. يعني 13 පරණ අවුරුද්දට තමයි කන්දි විහාරය යන්නේ. ඉතින් බලමු අවුරුදු ඉදිරියට ගියන්නේ කොහොමද කියලා. මට එහෙම අයිඩියා එකක් තිබ්බෙම නැහැ අවුරුදු vlogs ගේන්න කියලා. ඒත් අපි බලමු. මම කියන්නේ මට වීඩියෝස් ගන්න එක මතක් වුණොත් අද 12 ඉඳලා මම දිගටම මම හිතන්නේ මගේ අවුරුදු ඉවර වෙයි 15 වෙනකම්ම මම ගේන්නම් vlogs එක දිගට 13 14 15 මම මොකද කරේ කියලා. ඉතින් stay tuned. අපි එහෙනම් පන්සලේදී පුළුවන් වුණොත් මම චුට්ටක් වීඩියෝ කැල්ලක් ගන්නම්. ඉතින් නැගිට්ට ගමන් මම හොදගන්න ගියේ නැහැ. මොකද ඉතින්ලා එන්න තව පාරක් වෙනවා කියපු නිසා මම තාත්තට චුට්ටක් උදව් කරා තීන්ත ගන්න. ඔය වැටේ තමයි ඔය තීන්ත ගන්නෙ. ඉතින් තාත්තා ඔය ඔක්කොම ගාලා තියෙන්නේ කණුවල හැම එකක්ම. මං ඉතින් ඔය ලේසි ටික තමයි කරන්නේ. මේ මොකද මට අසනීපෙත් එක්ක මට මහන්සි වෙන්න එපා කියලා තිබ්බේ. ඉතින් ඔතනින් අසනීප මහන්සි වෙන්නේ නැහනේ. ඒ නිසා මම ඉතින් උදව් කරා තාත්තට. ලේසි වැඩක් තීන්ත ගන්න. ලේසි කොට ලේසි නෑ ළමයි. හැමදේම පේන තරම් අපිට දෙයක් බලද්දි ඒක ලේසි වගේ පෙවුනට ඒක කරද්දි අපිට තේරෙනවා ලේසි නෑ කියලා. ඒ කියන්නේ අපිට ලේසි වගේ පේන දේවල් ඇත්තටම ලේසි නැහැ. අපි ඒවා අමාරුවෙන් කරගන්න ඕනේ. කොහොම හරි ඉතින් මම තීන්ත ගෑවා ඉවර වෙන පාටක් නම් තිබ්බේ නෑ. කොහොම හරි ඉවර කරා. මම ඉවර කරා සම්පූර්ණයෙන්ම ওই ටික ගාලා ඉවර කරලා ඔය ටික තීන්ත ගාලා ඉවර වෙලා මට ප්‍රශ්න තිබ්බා මේ අයින කොහොමද ගන්න කියලා. ඊට පස්සේ ඔන්න තාත්තා මට ඇවිල්ලා කියලා දෙනවා මේ අයින ගන්නදී. මොකද මම සාමාන්‍යයෙන් මගේ ඉවසීම 0. ඉතින් ඔතන අයින ගානයි කියන්නේ සුදු එකේ ගෑවෙනවනේ. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මට තිබ්බේ. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන ඔන්න ඔය විදියට සුදු ඇඳුමක් ඇඳා ගවුමක්. මම සැහෙන කාලයකට පස්සේ සුදු ඇඳුමක් ඇඳේ. ඊට පස්සේ අපි හැමෝම ගියා කන්දි විහාරේ. ඔය ඉස්සරහෙන් දණ්ඩ වගේ යන්නේ ලොකු මල්ලි. ඊට ඉස්සරහෙන් යන්නේ අම්මයි තාත්තයි. ගොඩි. ගොඩි. පාන්ස්. මේ තිනෝගේ අවුරුදු vlog 1 එකේ part 1 ඌට කෝබ ඉන්නේ කොල්ල සෙට් එක සීයේ පේන්නේ චෝට බායි කියලා කියනවා. දැන් හායි කිය. හායි බයි. ඔයා නැතුව හරියට සෙට් වෙන්නේ නැහැ වගේ මල්ලි. වීඩියෝ එකට ඔයා නැතුව සෙට් නැහැ. මට නේද අතේ. හරි. අගේ. මේ ඉන්නේ චූටි මල්ලි. මූ චූටි නෑ. මේනේ ලොකු මල්ලි. හයි. මේ පොඩ මං වගේ නේද? දැන් මට හරි සතුටුයි. ඔයා ගන්න බැරුණේ ඉතින් මම වීඩියෝ මේ කෑල්ල මුකුත් මෙඩිට් කරන්න නැතුව මල්ලි මම මෙහෙමම දාන්න.
දැන් hina වෙලා ඉන්නවා කෙල් එක්කත් සෙට් ආයි. කමන්නේ තව එකක් සෙට් කරගත්තා hina වෙලා ඉන්නවා. පොඩ බහලා hina වෙනවකෝ. ඊට පස්සේ කට්ටිය යන්න රෑ වෙනවා වගේ දැනුන නිසා මායි නිසලයි ගියා කෑම ගන්න. ඉතින් ඔන්න ඔහොම ඉතින් කෑමක රෙඩි වෙනකන් අපි දෙන්න ඉඳියා. අපි දෙන්න ඔය වෙලාවේ තරහ වෙලා ඉඳියා ඇත්තටම. මම ඉතින් ආගෙන් ওই පලි ගන්නවා. තරහ වෙච්ච එකට. මට ඉතින් යාට වද දුන්නේ නැත්තම් නිකන් කෑවනා වගේ සීන් එකක් තමයි දැනෙන්නේ. නිසා මම ඔය කොනිත ඉඳියා. දැන් ඒ පැත්තේ ඉන්නේ කවුද? අපි හායි. දැන් අලාව පාන්දර 1යි කාලයි. අවුරුදු vlog part 1 මෙතනින් සමාප්තයි. unplanned දෙයක් වුණා. හවස කියන්නේ අපි මුසල්ලා ගෙදර ආව. ඉතින් අපි ගියා කන්දේ විහාරේ පන්සලට. ගිහිල්ලා මෙහෙ ඇවිල්ලා කොහමරි පන්සල් යන අප කට්ටිය පන්සල් ගිහිල්ලා ඇවිල්ලා ඒගොල්ලෝ යනකොට කොහමරි 12 පහ අපි කාලා කරලා කොම් කරලා ඒගොල්ලෝ ඇති 12 පහ අනක තමයි උනේ. තව පොඩි ජිංගි වරස් වැඩකුත් වුණා. මේ දැන් නිසල්ලා යද්දි එයාලගේ වෑන් එක මේ ඉස්සරහා කාණුවේ වැටුණා රෝදේ. ඔය වගේ වැඩක් අපිට ඉතින් නැත්තම් ඉතින් කෑවේ නෑ වගේ තමයි. අනිවාර්යෙන් වගේ වැඩකුත් අනිවාර්යෙන් වෙන්න ඕන. නැත්තම් අනිවාර්යෙන් අපිට කෑවේ නෑ. හරි. කොහොම හරි part 1 ඉවරයි. part 2 කියන්නේ ඉතින් අද තමයි 13. මම දන්නේ අද දවසේ නිදාගෙන නැගිටිනකොට මම මොන වගේ තත්ත්වයක ඉඳීද කියලා. මොකද මම කියවගම පොඩි uncomfortable ගතියක් දැනෙනවා ඒකට. ඉතින් මම දන්නේ නිදාගෙන නැගිටිනකොට මම මොන තත්ත්වයකින් නැගිටීද කියලා. අපි බලමු අපි finger crossed මොකුත් වෙන්න බා කියලා. දැන් යන අපි නිදාගමු. මට නිදි මතක හොඳටම. එහෙනම් හැමෝටම ඔයගොල්ලෝ බලන්න මේක රෑ නම් good night. good morning කියන්න පුළුවන්. හරි එහෙනම් අපි එහෙනම් අවුරුදු vlog part 2 එකෙන් හම්බෙනකන් අතර නවතිනවා. එහෙනම් ඉක්මනට ආයෙත් හම්බෙමු. අතර ගිහින් එන්න ආයෙත් හම්බෙමු. bye.